මීට පෙරද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ ආකාරයෙන් බුදුදහමට නිගා දෙන ආකාරයට අදහස් පළ කර තිබින. අපි කතා කරලා ඔයගොල්ලෝ ඔක්කොම මාන කරන්නේ. කොළඹේ මොකක් අය ඔය බෙන්ස් කාර් වලින් BMW ඔක්කොම එක්ම ඇවිල්ලා ඡන්දේ දුන්නා. මේ හෙළවුරුමේ ආන්දුවට සාදු සාදු කියලා ඡන්දේ දුන්නා. එල්ලාවල මේදානන්ද හිමියන්ට මර්සිඩීස් බෙන්ස් රථයක්. පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හිමියන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න බෙන්ස් කාර් එකක් ඕන වෙලා තියෙනවා. යුද නීතිය ගැන කතා කරන රටවල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඇමති කෙහෙලිය හෙළි කරයි. ස්වරී රටකට පරිබාහිරව බලපෑම් ඇති කරමින් ඒකපාක්ෂිකව කටයුතු කිරීම වළංගු නැහැ. නමුත් ඒ උත්සාහය යෙදෙනවා. ඒ යෙදෙන උත්සාහයට ගත යුතු ක්‍රියාමාර්ග රජය විසින් මේ වෙනකොටත් ගනිමින් තිබෙනවා. ඒ අදාළ අංශ එක්ක සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි පැහැදිලිව කියන්න ඕනේ රටේ පරමාධිපත්‍යය අයිති ජනතාවට ඒ ජනතාව පරමාධිපත්‍යය හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යායාමයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ රටේ ස්වාරිත්වය ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින බව ව්‍යවස්ථාවෙන් සඳහන් වෙලා තියෙනවා. එනිසා ඊට පරබාහිරව කම්යම් ක්‍රියා කරනවා නම් ඒ සම්බන්ධව අපි ගත යුතු ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වාරිත්වය රටේ ආරක්ෂා. දැන් උදාහරණයක් ගත්තොත් අපි මේ යුද නීතිය ගැන කතා කරලා තියෙන රටවල් වල එකක් ප්‍රජාතන්ත්‍රවාදය නැති රටවල් වල. බොහෝ අය. රටක ස්වාරිත්වය අභියෝගයට ලක් කරලා තියෙන රටවල්. අපි එහෙම රටක් නෙමෙයි. ඒ නිසා අවිනිශ්චිත බයක් ඇති කරගන්න දෙයක් නෑ. ඒ කෙසේ වෙතත් අපි කනගාටු වෙනවා. යම් යම් බටහිර බලවේගත් ඒ බටහිර බලවේග වලට මුක්කු ගහන දේශීය වශයෙන් දේශපාලන වශයෙන් කඩා වැටිච්ච යම් යම් ආයතන සංවිධාන NGOs මේක පිටිපස්සේ ඉන්නවයි කියන එක රහසක් නෙමෙයි.